කලින් හැපුණාද නැහනේ. අපිත් අවුරුදු 20ක විතර ඉඳලා මෙතන වාහන එලවනවා මේ පාරේ. මේ ළඟ අපි ඉන්නේ. ඉතින් අපි නම් දැකලා නැහැ මේ ගැට්ටක් නොතිබුණා කියලා ඇක්සිඩන්ට් වෙලා තියෙනවා මෙතන. මේක මේ යට අර උස වැඩි අරක මේ වාහනේ වදින පොඩි පාත වාහන ඔක්කොම ඇදිල්ලනවා. ඉතින් හරි අනේ මන් දන්නේ මොනවා හරි හොඳ දෙයක් වෙන්න ඕන. ඔව් ඊයේ මම රෑන්ති උදේ යනකොට තියුන්නේ නැහැ මේක රෑන්ති අයිස් වාහනේ මේ මෙතන මේ පාර හරහා ගැට්ට දාලා තියෙනවා මේ මිනිසුන්ට හරි අපහසුතාවයක් මේක ගැට්ට දාලා තියෙන විදිහට වෙනට උස්සර දාලා කාර් රුදෙන් මම ට්‍රීවිල් එක මේ දන්නේ නැහැ අහක බලන්න මම වැස්ස වෙලාවේ ඊයේ රෑ හොඳටම වහිනවා උඩින්ම වීසුණා ට්‍රීවිල් එක වයි එක ගාවෙන් දෙකට මැද්දෙම පාතුරා ට්‍රීවිල් එක මේ මැදිලේ මේ මෙහෙම වෙච්ච දෙයක් මේ මිනිසුන්ට එන මේ අපහසුතාව මෙහෙම නෙමෙයි ගැටි දාන්නේ දැන් අද වල පාරවල මේ වගේ ගැට්ටක් දානවා බෝක්කුවක් කැඩිච්ච තැනකට හරි මේ වගේ ගැටි දානවා මේව නෙමෙයි ගැටි දාන්නේ ඕන තරම් අර සුදු පාට ඉරි දාලා පොඩි ගැටි දාන්නේ මේවට මෙච්චර මේ ලොකුසර ගැටි දාන්නේ නැහැ මේ පාරවල වල යන්න එනාට අපහසුයි මේ විදිහට දාන්න දැන් දැක්ක හින්දා හොඳයි ඉතින් රෑකට එහෙම දැක්කොත් ඉතින් ඉවරයිද ඔය හයියෙන් යනවනේ ඔයගොල්ලෝ කොල්ලෝ එහෙම දාන්න පුළුවන්ද එහෙම පිටින් වැටෙනවා බයික් එකේ නෑ එහෙම දාන්න හැටි අදාළ කොටේ තුවාල වෙන වැඩක් මේක නරි කරමු. එකපාරට දැන් මේ අපි උනත් මේ දැන් කලින් දවසේම අද තිබුණ එකපාරට. ඊට පස්සේ එන ඇවිල්ලා බ්‍රේක් කරනවා. මෙතන මේ ටික යනවනේ හයි මේ මෙතන මෙහෙම දැම්මම මේ දරබස් කාලා මේ වැඩෙන්නේ නැති මිනිසුන්ව. තේරෙනවද ඔයගොල්ලන්ගේ? මේ මෙතන එහෙම එකපාරට මෙහෙම දාලා මිනිසුන් දන්නේ නැහැ මෙතන මේ වේගෙන් එනවා. මෙහෙම දැම්මම පුළුවන් මේ පාරවල මිනිසුන් යන්න. කිසිම තේරුමක් නැහැ කියලා මට නම් හිතෙන්නේ කෙලින්ම එන්න තියෙන මෙව් එකේ මොකද්ද හේතුව කියන එක අනුතරක් වැලක් වෙනවා කියන එක නම් මට තේරෙන්නේ නැහැ. අනික තමයි කො පැහැදිලිව ඈතට පේන්න ඕන විදියක් තියෙන්න ඕනේ. කිසිම තේරුමක් නැතුව දාපු එකක් කියන එක තමයි මට නම් හැගෙන්නේ. මේන් අපහසුතාවයටපත් වෙනවා. දැන් පාන්දරක මම පාන්දර මේ පාරේ යන මිනිස්සයා උදේ එකපාරටම මම දන්නේ මෙතනින් එනකොට ඉතලා මේකෙන් අනුතරක් වෙනවා කියලා තමයි මට නම් පේන්නේ. කණු හෙල්ලෙනවලු වාහන. දැන් මීට කලින් මේක මේ පාර හදලා අවුරුදු කීයක් වෙනවද? ඈ එහෙනම් ඒ කාලේ දාන් තිබ්බ බම්පරයක්. නෑ මේ සෝලා ඒව කණු හෙල්ලෙනවලු මේ වාහන හයියේ යනකොට. මේක සමීක්ෂණයක් කරලා තියෙනවා මේ කැම්පස් එකේ ළමයි එහෙම ඇහිලා මේ මෙතන මේක හෙල්ලෙන හින්දා. ඒක හින්දා තමයි මේ බම්පරේ දාලා තියෙන්නේ. නැතු මේ අපේ මනුස්සයින්ට ආතරයකට දාලා ඒක නෙමෙයි. මම මෙතනින් ආවේ. එනකොටම අපි දන්නේ නැහැ මේ වෙනදා මාව පුරුදු විදියටනේ අපි එන්නේ. ආපු ගමන් මාව දාපු මේ බම්පරෙන් වීසිලා ගියා. තාපොට්ටේ වැටෙනවා මම උදේ අර හදිසි ගමනක් කරන ඉඳලා ගියා ගිහිල්ලා අපේ යාළුවන්ට කොහොමද කිව්වා මේ වැඩක් තියෙනවා කරන්න මේ මොකක් හරි කරන්න ඕනේ කියලා. දැන් හවස කොහොම ඇවිල්ලා මේ හරි මේක අපිට පොඩි ජැම්පියක් දාලා නීති අනුකූල වැඩක් කරන්න. මේක කරන්න පුළුවන් කෙලින් පාරක්. දාලා පාරක්. අනික මේ ඉස්කෝලයක් තිබුණා නම් කවන්නේ නැහැ. Gala.